හයක් නේ. හරිද? සන්තයි good morning. good morning. අඳුර ගන්න පුළුවන් දන්නේ නැහැ. උදේ පාන්දර අංක දෙනවනේ. ඔව් අංක දෙනවා. අංක දැන් කීයක් ගිහින් තියනවද? අංක අද ගියේ අද ගොඩක් අඩුවෙන් ගියේ අංක 7යි ගියේ. අංක 7යි නේ. මාළු මේ දවස්වල ඉන්නවද? මාළු පොඩ්ඩක් ඉන්න. තියෙනවනේ. ඉතින් මේ කිරිබ්බන් ආර වැවේ එක සාන්තයියා කලින් බ්ලොග් එකේ ඕගොල්ලෝ දැකලා තියෙන උදේ පාන්දර ඉතින් මෙතන වෙන්නේ අංක වලට තමයි අයියේ මාළු ගෙදෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ උදේම ඇවිල්ලා අංකයක් ගන්න ඕන. මං එනකොට මේ උදේ 4 ඉඳලා මේ වීල් එක තියෙන්නේ. ඔව් ඊට පස්සේ ටික ටික කට්ටිය ආවා. ඉතින් දැන් තාම ඔරු වැවේ නේ අයියේ. ආවට පස්සේ අපි ඔයගොල්ලන්ට පෙන්වන්නම් අද කිරිබ්බන් ආර වැවේ මොන වගේ මාළු වැස්සන්නද තියෙන්නේ කියලා. ඉතින් ලස්සනම ලස්සන කිරිබ්බන් ආර. ඔව්. එන්ද ගත්තනේ අංක. එකනේ උදේ පාන්දරම ඇවිල්ලා. කොහොම වෙන්නද බලන්න? අංක එකනේ. ඔව්. උදේ කීයට දාවේ නැන්ද? අපි 4යි එනකොට. උදේ 4යිනේ. ඔව්. එන්න ඕන පාන්දර නැත්තම් මාළු ගන්න වෙන්නේ නැහැ. ඔව් ඔව් ගෝලෙම ඉඳලා ගන්න ඕන. මාළු හොඳයි. මාළු හොඳයි. මාළු හොඳයි ජනතාව වැඩි. 30ක් 35ක් ඉන්නවා. දැන් අද තමයි ටිකක් අඩුවේ තාම ආවේ නෑනේ කට්ටිය. අද තාම ආවේ නැහැ කට්ටිය නේදනේ. තාම 6 වගේ වෙන්නේ. ඔව්. එහා පැත්තට වෙන්න තිබුණු ඔක්කොම ඔරු පිටත් වෙලා තියෙන්නේ ඉතින්. අද ගියපු නැති ඔරු වෙන්නේ නැති ඉතින්. ආයේ නැවතත් කිරිබ්බන් ආරට. ගේන්නද ලොකු එකේද? අයියේ good morning. ඉතින් කාලයෙන් ආවනේ. ඔව් අයියේ. අපි ඔක්කොම දෙදුවනේ. මාළු ගන්නවද අයියේ? ඔව් මාළු වල පොඩක් ගන්න ආවා. තුණ්ඩුවක් ගත්තද? තුන්දු ගත්තා නම් ගත්තා. තුණ්ඩු නැතුව බෑනේ. නෑ බෑ. දේවි ගාලි බලාගන්න මාළු. ආද හරියට තියන්න. ගාන්ට නිල්ලන්ද. 400 නේ. සලු කරා. මේ કેટલા ගාන කීයද? තොටුපළට ආවා. අපේ අයියා පාන්දරම ගියාද? ගියා. උදේම කීයට විතර ගියේ? පාන්දර 4ට යන්නේ. 4ට ගියේ නේ? හා ඒකනේ මම චුට්ටක් පරක් වුණා එනකොට. එන්න පරක් ඉන්නනේ. 4ට උදේ 4ට ගියාම වේලාසන එන්නේ නැහැ කිනේ. ඔව් 4ට ගිහිල්ලා මාළු නැතුනොත් එම් මේ දරුවා තලා. පාමාට විතරක් ගියා කට්ටිය. ඔය පංගුවක් යනවා තරන්න නැති කට්ටියක් ඉන්නනේ. අල්ලා එළවල අල්ලන ක්‍රමයක් තියෙනවා. එලවල මාළුව දැල්ලට වද්දන එකක් නේ. ඔව් ඒවල එලලා එවලේ අල්ලනවා. ඒවල අල්ලන. දැන් අනිත් තොරු වල වෙන්නේ හවස ගහලා ඔව් උදේට අකුලන එකනේ. උදේට අකුල්නෝනේ අපි යා 4-5 දිනේ තමයි උත් කරන්නේ. උදේ 4ට ගිහිල්ලා එවලේ දැල්පොළ වල කීයක් ගැහුවා? එල්පර 3ක් ගිහුවා. දැල්පොළ 3. ඔව් තනියෙන් ගියේ? ඔව් තනියෙන් යන්නේ. ඉතින් අයියා මාළු ගන්නවා. ඔව් මාළු වල ගන්න. කිරිබ්බන් ආර වැව. මේ දවස්වල නම් මාළු ටිකක් තියෙනවා ඒක. මාළු පොඩක් හැම වෙලාවෙකම අපි තියෙනවා ඒක. ඔව්. අම්මාමේ මමත් මාළු ගන්නවයි. ගොඩක් වෙලා ගිහලා මැරලා හදින්න මාළුවනේ. ධම්මේ ගල්ලන් මාම good morning. මොයි. තාම ආවේ නැහැ යරු. මුතන රෝස පාට බලකුරලි ආරු වැඩි වුණාම තෝර ගන්න පුළුවන්. හරියට දැන් කීයද මම? දැන් කිලෝ දෙකට වැඩි. ගාණ කීයද? බවට ඇති තරම් දාගන්න මම ගාන කියන්න ඊට පස්සේ. දෙනා වණික් කිය. ඕක දාලා දෙකමාර පයින්.
ඔව් නේ පුතේ. දැන් කීයද මම ගන්න? දෙකට කිව්වා. ඒක අමුතු ලතාවක් තියෙනනේ. ඔව්නේ. නැන්ද කරන්නේ ලොකු සේවයක් සාන්තයි. වැඩි hina වෙනවා කෙලියේ. ඈ? ඔය වැඩේ කරන්න ෆොටෝ එක ගහ ගන්න. ඔයා කතා කරලා මොන හේතුවද කියලා. නැන්ද කෙහෙල් කොල්ලේ තමයි වඩවන්නේ රොටියනේ. ඔව්. කෙසෙල් කොලේ කැන්ද කොල තියෙන ඒවේ. කැන්ද කොල්ල තියෙනම් කැන්ද කොල්ලත් ගේනවා. ඔව්. යන්ද කොලේ වටවන එක පොඩ්ඩක් මිල වැඩි. ඔව්නේ. ඒක අමුතු රහක් වෙනවා. ලස්සනක් තියෙනවා. ආන්න යන්ද කොලේ. ඒක හරි කිව්වා. ඔක පිටි පොඩ්ඩක් අරන් ගොඩාක් තුනී කරනවා. එතකොට පිටි ගුලියක් කරා මේක බලලා ලක්ෂ ගාණක් ලක්ෂ සංඛ්‍යාවද පාම් පිටි මිලත් එක්ක බැරුව ඇති නැන්දට. ආර ලස්සනයි. ඔගේ අය ලස්සනයි. වෙන්ට දෙන්න මල්ල. ආම්ප්ලේන් ටිකක් දෙන්න නැන්ද මට. අපි ඔය ඉතර දිනේ. ඔව් මං විතරයි. අයියා යන්නද හැදුවේ? ආ පොඩ්ඩක් කියලා ඉඳලා. වැඩේ ඉවරයි නේ කාන්තමන්ඩි. වැඩේ කෑන්නේ කාන්තමන්ඩි බලන්නේ පාර ගන්නනේ. ඔව්. ඔන්න බා රොටි පිච්චෙනවා. අයියේ ටොපි తీරන නම් අතාරින්න ඕනේ. ආද? ටොපි නා. తీරෝ? තවුරුවක් එනවා. ඒ නම අපි ප්‍රාර්ථනා කරන්නේ මේ. ටොපි නැහැනේ. හරි හරි ඒක කස්ස නෑ. නැත්තම් එච්චරයි. අසුදු මාත්‍යා. ඔයා දැස්සකුත් තරම් ආවා. හොඳයි. මම අතුරට මම හරි අතුරු අපේ කොල්ලන්නේ නිකන් අර hina වෙලා කතා කරනවා නම් ඒක තමයි බඩ පිරින් දවසක. ඒක තමයි සතුට නේ. ඔව් එමය. ඒක බලාපොරොත්තු වෙනවා. මම ඉන්නකොට හරි දුක හිතෙනවා. 10 මිනිත්ක සෙට් කරනවා මට. හරි වන්දි බඩු ආවොත් ඒ. ඉතරයි. කිරිබ්බන් ආර වැව. ඒක කිව්ව ගෙන්නේ තෝනවා. ඔයෝ. ඒ වජන්තලා දැකලවත් නෑ ඒවා. කිව්වද? ඉතින් කාලේ. අතලන්. ආද? කිව්ව මේ සයිස් එක. හරි එයි. මේකත් බලන්න පොඩි අපල දෙන්නේ නිදාස් ඒ බිල් එක අටද ගන්න. අටද ගන්න. අටද ගන්න. දැන් අයියේ මොනේ මලේ ඔක ලොකු මිල් කෙනෙක් දැන් ලොකු මිල්. ඕනක අයින් කරගෙන තියාගන්න. ඒක තමයි කිව්වේ. යන්න අඩි හදන්න. ඕම ඉන්න කලබලෙන් තුවා අයින් කරගන්න. ලගත් එක හොයි. ආවෙන්නා අයින් කරගෙන තියාගන්න. නැන්දගේ ප්ලේන් ටිය. මේකද නැන්දේ? තියෙන නැන්ද? හරි. ගොඩක් ස්තුතියි. රොටි කන්නම් තව ටිකකින් නැන්දේ. ඔරු වෙනෝනේ. අපරාධ මට වැත් එක යන්න තිබ්බේ. ඕක ෆෝන් එකේ මොකක්ද බලන්නේ? ඊතේ දෙන්න කරා. නැන්දට මම දාලා දෙන්නම්. හා. ලොකු ෆෝන් එකක් තියෙනවා. ඒකට මම දාලා දෙන්නම්. ඒ සල්ලි දාපනේ. කාඩ් එකක් දාලා දෙන්නම් මම. ඩේටා කාඩ් එකක් දාලා බලමු. නැන්ද ඉන්නවද දාන්න වීඩියෝ එක.
මම ඉඳ බැලුවා හොයාගන්න. වැවේ යන දීවර මහතුරුන්ට මේ සිද්ධ වෙන්නේ නැන්දක් කීයක් හරි හොයාගන්න ඕනේ නැන්දනේ. ඉතින් අපි දෙන්නම එන්නේ. දෙන්නම එහෙමයිනේ. ඔව්. 3:00ට නැගිටිනවා. උදේ 3:00ට. නැගිටලා මං ආප හදාගෙන ගෙදරින් එන්නේ. ගෙදරින් ආප ටික හදාගෙන එන්නේ නැන්දනේ. රොටිට මෙහි පුච්චන්න. ඔව්. ආප හදාගෙන තේ බෝතල් වතුර වක් කරගෙන. පයින් එන්නේ ඔව්. පිටුවේ. කිට්ටුවේ. අලි ඉන්න ඕනේ උදේට. මේ හරිය නැහැ. අලි ඉන්න කැම්පස් එක හරියන්නේ. ඒ හරියනේ. නැන්දලේ හරියට එන්නේ නෑ. ඉතරනම් ආවා අම්මා කෙනෙකුයි ළමයෙකු. නේද? නැහැ. පැටියයි අම්මා ආවා ඉතින්. ගොඩක් ඉස්සරද නැන්ද? අර වේව අඩු වුණාම නේද? නැන්දලගේ වල වලට මාවයි. ඔව් අපේ වත්තෙන් යන්නේ අපේ වත්තෙන් ගිහින්. ඈ? මෙහාට යනවා බණ්ඩෙන් ගිහින් යනවා. දැන් ඇවිල්ලා. ඊට පස්සේ මෙතන ඇලෙන් තමයි ගොඩ වෙලා යන්නේ. මේත කාලේ ආවේ නැහැ නේ. නෑ. කොහෙද හරි වෙන කැලේකට යන්නේ නැති. කිසි කරදරයක් නැහැ ඉතින්. ඌ එහෙම කාගෙන එහෙම යනවා මිසක් මේ මම යන්නේ. අපි දැන් අර අපි ඉස්සෙල්ලා තිබුණ টয়ලට් එක ළඟ ඒ පාරෙන් තමයි යන්නේ උන් හැමතැනම ඇවිදින්නේ. ඊට පස්සේ මේගොල්ලෝ බත්ත පැත්තෙන් එහෙන් ගිහිල්ලා කුඩා බණ්ඩක් කියලා ගෙවල් පැත්තෙන් ඇවිල්ලා එතනින් ඇලට බහැලා ඒකට වෙලා යනවා. ඔය තිබුණු තින් පොල් පැලයක් එහෙම ඉතින් ඒව කාගෙන යන්නේ. කාගෙන යන්නේ. මඤ්ඤෝ කගා සේව කනවා. පේන්න බෑනේ. ඒව කාගෙන යන්නේ. නැත්නම් ගෙවල් වලට එහෙම කරදරයක් නෑ. කඩන්නේ බින්දින්නේ මුකුත් නැහැ. මිනිස්සුන්ට ගහන්නේ නැහැ. අවධාරණය 90%. අනිත් 10% වංචාවක් සිද්ධ වෙනවා. ඔව් සන්තයි. ඒ අර හිතවත් කෙනෙක් ආවම අර 10% එකක් තමයි මේ අතරින් අයින් කරන්නේ. ඒක කාටවත් හානියක් නොවන විදිහට අත්‍යවශ්‍ය කෙනෙක් ආවොත් 10% එකක් තමයි දෙන්නේ. එනවනේ දැන් ගමට සේවය කරන මිනිස්සු ඉන්නවා. මේ රස්තාවට අදාළ ආයතන අපට උදව් කරන ඒවා තියෙනවා. ඒවට නම්බර් ටිකක් කරන්නේ නැහැ. ඒ වාට පස්සේ මේ මිනිස්සුන්ට එහෙම දෙන්න ඕනේ. ඒක පවතින ඒ විදිහට. එහෙම නැත්නම් නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරොත් මේව පවත්වාගෙන යන්න බෑ. බෑ. ඒක සමබර කරගෙන යන්න ඕනේ. සමාජයත් එක්ක යන්න තියෙන අපිට. සමාජයත් එක්ක යනකොට අපිට ඒක සමබර කරන්න වෙනවා. ඉතින් හදිසියේ ඔය ලෙඩ දුකෙක් ආවා. සමහර කොම්ම අතපය වාර්මිත කර ගහන මිනිස්සු ඇවිල්ලා බලන් ඉන්නවා. කිරිදරුවෙක් කරන් ඇවිල්ලා ඉන්නවා. මොන හරි අලෝදරයකට. ඉතින් එහෙම හිත අර විශේෂයක් කරනවා. සාධාරණයි. ඒක කාටවත් දුස් කිව්වේ නෑ. ඒක එහෙම කරනවා ඉතින්. නම්බරයක් නිකුත් කරේ නැතුණාට ඒක කරන්න ඕනේ. අද දවසේ කොච්චර ඔරු ගිහින් තියනවද? අද ගිහිල්ලා තියෙන්නේ ඔරු 16ක් වගේ. ඔරු 16ක් වගේ. එතකොට අංක දුන්නා අද දුන්නා 24ක්. 24ක්. දැනට නිකුත් කරලා තියෙන 10ක්. 10ක්. 10යි අර දැන් අංක ප්‍රමාණය වෙන කට්ටියට වෙනම කොටසක් අයින් කරලා තියෙනවා. පස්සේ ණයට. අපි හිතමු අංක එක දෙක අරගෙන තියෙනවා කියලා. ඒගොල්ලෝ සමහරලාට මම මෙතන ඉවත් වෙන 9 වෙනකොටනේ. ඔව්. ඊට 8 විතර වෙනකම් බලනවා අර ඒ නම්බර් ටික. නම්බර් ගණිපු කට්ටිය අවස්ථාව තියලා තියෙනවා. ඔව් පරක් වෙලා එන අය. ඔව් පරක් කියන්නේ 8 වෙනකොට එන්න ඕනේ. ඒ වෙලාවටත් ආවේ නැත්තම් ඒ මාළු ටික ඊගාව අංක බලලා එකට දෙනවා. එතකොට අද අංක 24ක් කියන තව 14කට 14ට මාළු දෙන්න ඕනේ. සන්තයි තව ඔරුවක් එනවා. ඕක තමයි අර ගොඩායිනේ අර ගහපුරු ගොඩක් වැලක තමයි ඕක ගියේ. Ini jakar dah. Bagus tu.
11යි 3යි 14යි. පොඩි කීයක් විතර? මේ ඔයාගේ මේක මේ අවරේ මම යන්න කියලා හැදුවා මෙන්න මේ කවරේ නැද්ද? ඒක මාළු පොඩ්ඩක් ඉඳලා තියෙනවා. මේක ටිකක් ඉඳලා තියෙනවා. කොහොම හරි මොකක් හරි වෙලා ඉතින් යනවා. 5යි. Thank you. 3යි කියනකො. අටයි. මෙන්න තරයි. මාළු කිරනකොට ඔරියේ මාළු දානවනේ. ඔව්. දැන් අනිත් අය අපි හිතමු ගෑම් 3100 කියලා. ඔව්. 3100 මිලකුත් කරනවා 3100 මිලකුත් දෙනවා. ඔව්. සමහර අය දැන් මෙයා එහෙම කෙනෙක් උතරයි ඉන්නේ. එයා මාළු කිරනකොට ගෑම් 500ක් 600ක් වැඩිපුර දාලා යන්නේ. වැඩිපුර තියලා යනවා. ඔව් වැඩිපුර ඉතින් කිරනකොට ගෑම් ඒකට සල්ලි ගන්නෑ. 3යි නෑ 3යි 300 කියනකොට 3යි 300 නම් 3යි කියලා ගියා. හා. දැන් කොහොම මේ මාළු ටිකෙන් ග්‍රෑම් 600ක් 700ක් වැඩිපුර දාලා ගිහිලා තියෙනවා. කාලා ගින් තියෙනවා. එහෙම අය ඉන්නේ කලාතුරකින්. අනිත් අයට දශමයට මුදල් දෙනවා. හැමෝම එහෙම කැමති නෑ. කැමති නෑ ඊට අපි එහෙම කරන්නේ නෑ. අපි බල කරන්න බෑනේ. එහෙම බල කිරීමක් කරන්නේ නෑ. ඒක අනිවාර්යයෙන් මෙයා මේ විවර කණ්ඩායමේ මෙයා විතර එහෙම කරන්නේ. ඒක කියන්න ඕනේ එකක් නෙවෙයි. එහෙම ඉන්න කලාතුරකින් ලකුණු යනවා හොඳේ. මම ඒක ඇත්ත කතාව. මොකද අයියේ? ඒ වගේ කරන කෙනාට ඇත්තට බොහොම 12 ලැබීම වැඩි. වැඩි වෙන්න ඕනනේ. දැන් මෙයා ගත්ත ගමන් මේක දී මාමට නගද නැහැනේ. කුරයි 10ක් හිටියා. කුරේ 10ක්. ඔව් 47යි. ගුඩ් මොර්නිං මාමේ. මාමටලා ලයිසන් දෙන්න පුළුවන්. ඒක ඉස්ලාම් ඕනෙම දාන්න ඕන. ඒකයි ඉස්ලාම් ඕන දාන්න ඕන. අද ඔච්චරයි නේ මාම. ඔව්. පාන්දරමේ ගියේ? ඔව්. මේ දැන් බෙදානේ. බෙදානිය? ඔව්. පොඩක් දවල් ආහා හොටක මාළු ගේන කෙනා අද ඉතනේ යුරුවල යාගෙන කෙක්කක් ඉන්නවා. ඊට පස්සේ ඊයරා බුදි අවුලක් ගිහිල්ලා මෙයා පාටියකට ගිහිල්ලා මෙයා නැගිටින්න පරක් වෙලාද? විකෘති කෝකලි අහන්න ඕනේ. කියලා උඩපා. ඔයා මන්දිරේ ගිහිල්ලා ගමේ වත්තින නැති වෙන්න පුළුවන්. ආයි මගේ මගේ හිතේ කුරේ දින්නත් කරනවා. බෑ මම ආයේ බැලුවා. හාද? දෙදා සාකීයා ඔය මහඩන් බ්ලොක් එකක් දානවා. තරම් කිතියන්නේ පෙනේ. මේක තියන්නද ඒ? අනික් කඩේ මන් බැරි. දුන්නා රෙස්ටෝරන්ට් බලලා දැන් දාන්න පුළුවන්. අතක. හරි. ඔරුව ගහන්න තැන නැහැ නේ මාමිනේ. ඔරු හරි දාන්නේ.
එයා පස්සේ තියෙන. මෙයා නිදහස් වෙනවා. මම දහසන බෑ. හරියට මේ පොතේක අල්ලන්න හොඳ. මේ උණු ඉස්සරහම දාගන්න. උඩ රිදෙන කොටයි එන්නේ. වංච කරොත් හොයන්න පුළුවන් වෙන අල්ලන්න. අන්න ඔකේ හොයනෝනේ. හිමින් තියනවා. උඩු බෑ. තව එකක් තියන්න. ඔව් මාලා. අත්‍යව කරන්න උන්නා මේක කළා නේ. වෙනෝනේ. හොරාඩ. මට කවුරු දෙන්නද? ඉස්සෙල්ලා නේ. කොච්චර දෙකක් මාරකට ගියා. ඉතින් නැහැ ගන්න. මාළු පෙට්ටියවත් පිරෙන්නේ නැහැ මාමේ අද නේ. නෑ මේක පුරවන්න බෑ. පෙට්ටි මාළු වැද්දේ නෑ. කල්ප. හතරම් මුල්ලාලි වීඩියෝ කරගන්න. මොකද මාමේ? හතරම්. මෙයාගෙනම හතරංග? ඔව් ඔව්. ඔය වෙන වැක් කරනවා. හතරම් මාමනේ. මාළු ගත්තේ නැහැ මම? හා. කිලෝ දෙකක් ගන්න. නම්බර එක කීයද උනේ? නම්බර් ඉවරුනාට පස්සේ අපි හා පස්සේ ආවුවා. ගන්න විදියක් වහිනකොට තැමෙනව නැන්ද? ඔව් දෙමිනු. දෙවෙනි මේකද පොල්ලතු දිරලා තියෙනවා. ඕම මාළු පොල්ලතු දිරලා දැන් කණුත් දිරලා තියෙනවා. මේ ළමයි ටික හදලා දුන්නේ මේ මොහොත අපිට. මෙතන උරුතොටු කොලේ හා. සාන්තමල්ලි කියලා හදාගෙන තේ කඩයක් දාගන්න තියලා. හා. ඒයි තමයි ඉතින් අපිට මේ උදව් කරගෙන ළමයි ටික ඔක්කොම උදව් කරා. දැන් නැන්දලට කඩේ හදාගන්න දෝන. හදාගන්න කියන අපිට ටික සාමාන්‍ය කණු වලින් උනක් කමන්නේ. හා. වහලට තෙමෙන්නේ නැති දෙයක් දාලා මෙහෙම කරගන්න තියෙනවා. පොල්ලතු නැතුවද? ටකරන් කොල් ටිකක් උනත් අරින්න. පොල්ලතු දෙනකොට හොඳයිනේ. ඈ? පොල්ලතු දෙනකොට හොඳයිනේ. හොඳයි යටින් පොල්ලත් මේක ගන්න. තෙමෙනවනේ වහිනකොට. මම මේක තෙමන හිරිකඩේ නෙමෙටිනේ. ඔව්. කීයක් විතර ආවියේ නැන්ද මේ කඩේ හදන්න? අනේ ඉතින් මාළු ගණක් යන්නේ. කීයක් විතර? කන් ටිකනේ හොයාගෙන පරාල ටිකයි හොයාගන්න තියෙන්නේ නේද? ආ උඩට මොනවා හරි තෙමෙන්නේ නැති වෙන ටකරන් කොළ අපිට දෙකක් තුනක් තිබුණත් ඇති උඩින් දාලා තියන්නේ ආවර පරණ ටකරන් ටිකක් දාලා තියෙන්නේ. හ්ම්. ඒ ඉස්සෙල්ලා පොල්ලත් ඒ තේරෙන්නේ. ටික දැන් දිරලා දැන් නැහැ. ඔව්. මේ කොළ වලට ටකරන් පායක් ඔන්න 6ක් 7ක් යයිනේ. හ්ම්. ඒක දියන්නේ. ඒ ටික තිබුණ කඩේ හදාගන්න පුළුවන්ද? බලමුකෝ නැන්ද හොඳේ? තොටි රසයි. රසයිනේ. නියමයි. මරුනේ මාළු පොතක මරුනද? හා අබාව ප්‍රාර්ථනා. හවද්ද? අද උදේ මාල්නි පොන්සේකා. අනේ උනේ. ඔව්. ඊයරෑ නැති වෙලා තියෙන්නේ. මොනවල වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ නැහැ මමත් එක්ක මේ Facebook එකේ දාලා තියෙනවා. ඉම්මාවේ රජේ 8ක් වෙනවා.
78ක් වෙනවයි. අන්න බලන්න දකින්න පාරේ ඉඳලා මේ වගේමයි. කොච්චර රඟපෑවත් බඩු යන්න වෙනවා. මාමලාට මතක ඇති ඒ කාලේ චිත්‍රපටි වල රඟපානෝනේ. ඉලි රජින. ඉස්සර ඉතින් යන නැතිනේ මේ පිචර් හෝල් වලනේ. මේ දැන් වගේ නේ කාලේ බොහොම හෝල් දාට. හෝල් එක මෙහි කොහෙද තිබුණේ මාමේ ළඟ පාත? මේ හරි මාමල කොහෙද බලන්න ගියේ? අපි ගමේ කොහෙද ගම? කටුවන. කටුවන? හා. මාතරට ගියේ බලන්න? නෑ. වලස් මුලේ තිබුණා. වලස් මොලේ තිබුණේ? දැනුත් තියෙනෝනේ. දැනුත් තියෙනවා. පාර්ට්නර් ගොඩ නැගිල්ල තියෙනවා ඒක තමයි. ගෑන ළමයි එක්ක එහෙම යන්නේ නැතිනේ. තව වරුවක් එනවා මාමේ? නෑ වාගේ මට ඉතින් තව වරු දෙක තුනක් එන්න තියෙනවා. පරක්කුයි මං හිතන්නේ රස්සාව. අපි බලමු. අපේ මාමගේ නම කිව්වේ නෑනේ. නම කිව්වේ නෑනේ. කොහොමත් එකයිනේ අඳුරනෝ වලේ. බැවුල ලස්සනයි. මම මෙහෙ එනකොට 72 ඉඳලා ඉන්නේ. ගානමදී 72 මෙහෙට එන්නේ. සෙවණ ගලට. තන බෝගහන්දියෙන් තමයි වාහනේ බහින්නේ. පයින් කරගහම් මේ මෙතන බෝගහන්දියේ? අරේ. හා. බැලලා පයින් ඉන්න කරගහගෙන. මේ පාරවල් හැදිලා නැහැ නෝනේ. මල කැලේනේ. බෝඩ් එකක් නෙකියේ මේ ඉස්කෝලේ තියෙනවා. එමු දාගත්තර හොඳ නිකන් වතුරට පන්නන්න අර මේ මොකෝ කරන්න බැලුවා කඩාගෙන ගිහිල්ලා. අවසාන වරුද අයියේ? කියන්න බෑ. තව නැව් ඇති. ආනෝ ලුවියට ලයින් වල ලුවියේ දින්න. කොකොඩා පවකට. බබල්ගෙන. බයිකේ අවුල් මමද? දැන් එන්නේ කිය. ඕනේ මොන්දෙලි පිටිට ඉස්සලා ඉඳලා. ඒක ඕනක කරගන්නකො. මේ හරි කමන්නේ කොල්ලා. කොල්ලත් නේ. ඒක ඕනා වෙලා. මල්ලිය ලොකු කරලිය පොඩ්ඩක් පෙන්නන්න. පෙන්න. සුපිරි. ඒකත් වැඩි ලොකු ඒවා තියෙන හොඳ. ගෙදර කිසි. අද නෑ නේ මාම. අද නෑ. ගොල්ලේ උඩට වෙලා මොකද කෑ ගහන්නේ? යෝගුම් පාරු. අවුටේ. රුයිතරයි. සන්තයි වැස්සකුත් පටන් ගත්තානේ. ඒකනේ වහින්න පටන් ගත්තානේ. කොහොම හරි කමන්නේ නැහැ වැඩේ ඉවරයි. තව ඒ කරුවා එන්න තියෙනවා. තව කොරුවා එන්න තියෙනනේ. ඒක පේන්නත් නෑනේ. ඒක ඩිංගක් දවල් වෙනවා. දැන් වැස්සරත් එමිලානේ. එන්න බරක්කුවේ කොහොම? එනකන් යන්නේ නෑනේ. අවුලක් නැහැ දැන් වත්තර කොහොමද එන්නේ බෑ. දෙවනකට යන්නේ නැහැ. දැන් ගිහලා කොහොම හරි එනවා මේ ටිකක් දැල්ලා කුලන ප්‍රමාද වෙනවා. බරක්කු වෙලා ගිහින්ද? නෑ. එයා මේ රාජකාරියට දක්ෂයි ඉන්නවා. එයාලා උදේ පාන්දර ගියා උදේ පාන්දරම සනිකව වැඩේ කරගෙන ආවා. මාළුත්තර. ආලුත් කරගෙන සනික වෙනවා. දැන් සමහර අය ඉන්නවා එයාලට දැල් ආම්පන්න කටයුතු ටික කරන්න ප්‍රමාද වෙනවා. උදාසීන මට්ටම තියෙන අය ඉන්නෝනේ. ඒ අයට එයා පරක්කු වෙනවා. කොහොමද 9 වෙනකොට එන්න ඕන. 9න් පස්සේ ආවතින්. එතකම ඉතින් මන් ඉන්නේ නෑනේ. මට අපි අයින් කරනවානේ. ඒ කියන්නේ දැන් අපේ ටයිම් එක ඇවිල්ලා 9 වෙනකොට සමිතියේ නීතියක් දාලා තියෙන 9 වෙනකොට එන්න ඕන. ඔරු ටික ගොඩ වෙන්න ඕන. ඔරු ටික ගොඩ වෙන්න ඕන. නැත්නම් ඉතින් පාරිභෝගික කරත් තියාදු වෙනවා. ඔව්. ඊට පස්සේ පාරිභෝගික උදේ ඉඳලා පාන්දර ඉඳලාම ඉන්නේ. ඔව්. පාරිභෝගික ගියාට පස්සේ ඊට පස්සේ දෙන්න කෙනෙක් නැති වෙනවා. වැස්ස පටන් ගත්තා. පොද වැස්සට කිරිබ්බන්හාර වැව කියන්නේ වෙනස්ම ලෝකයක්. පට්ට ලස්සනයි.
අයින්සක මිනිස්සුන්ට අර වයිර් රයිෆලයක් දෙන්නේ නැහැ. මේ රිලව් කෙල්ල යනවා. මේ පොල් ගෙට් ටිකට හරි මේ ඔක්කොම ගන්නවා මේ. ඒවට කවුරුත් මුකුත් කතා කරන්නේ නැහැ. උන්ට ෂොට් ගන්නවා යම්. ඉඳාම ඉන්න 3000ක් නෑ වෙපන් එකේ කාල සීමා ඉවරයි නම් ওই කෙනා උන අපේ රටේ යුද්ධයක් නැහැනේ දැන්. මොකද වෙපන් කටියට ජීවිත ආරක්ෂාව ඕනේ නැහැ. ඕනේ නැහැනේ යුද්ධය ඉවරයි. ඒ වුණාට පස්සේ තමන් තනියෙන් යන්න. හරි තමන් බය වැරදි වැඩ නොකර තියෙනවා නම් රටේ බැහැලා යන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක තස්ත බාරයක් තියෙනවා නම් අපිට බුද්ධියන්ස් වලින් කියනවනේ. කියනවනේ. ඉන්නේ ඒකනේ බුද්ධිංශයක් ඉන්නේ අපේ. එහෙම හින්දා වෙපන් කාටවත් දෙන්න ඕනේ නැහැ. අර ඇමති මේ ඇමති කියලා ඒක අදාළ වෙන්නේ නැහැ. අලුත් පතෝකයක් ලැබුණා මේ දැන්. වඩු පොඩි. කොහොම කියලා කොහොමද බණ්ඩාරේ වඩ ඒක හරියට කියන්න තර මාතු ගන්න. මාළට විතරක් දාන්න. පොඩි ගා වෙන්න හදනකොට දෙන්නේ හීන් කෝට්ටක් කරගෙන. ඒකෙත් එකයි ඉන්නේ. මඩිනා හරියට තියලා ගිරා. නෑ නෑ ඒක වෙනම ඔතන තියෙන 6මාරක් මට 1මාරක් ඥාට දීලා ඒක දෙක ගන්න. 1මාරක් කිරි පැටවට ගන්න. බලන්නකෝ එකමාරක් ආවද කියලා. නැගක් තියා. එකමාරක් කොහොම කියන්න බෑ මාල් ටික දානකො අයින් එකට දාන්න. එකමාරක් ඉතුරු දැන් ටික දාන්න. ඒකට දාලා එකමාර කිරලා දෙන්නකො. ලොකු එකක් තියෙන්නේ මේ ඌනකම තමයි. අල්ල නෑ බෑක්. ඔව්. අය මූ අයින් කරා. උනේ එකද? ඌ දාන්න මට. මේ පැත්ත කඩා අන්න එක. එකක් තව එකක් තියා. හරිද? හරියන්නේ. තව පොඩ්ඩක් ඩියුටි එකක් දාන්න පොඩි එකක් දාන්න. අනේ හෝ අලි. සාන්තයි තියෙනවා 1.600. ටිකල ගලමු ගියා. මේක දාන්න අය. මොන මාළු පාමුලද නේ? හරි මේ ජස්තර ගලින්න රෙඩි වුණ නැද්ද? ඒන බරම යන්නේ. අලි ගත්තා මේක. හරියයි. ඔය ප්‍රොජෙක්ට් එකක් කරන්න හදන්නේ YouTube එකේ අයි. හා එහෙමයි නේ. වොයිස් කට් කරන ඉල්ලනවා සාන්තයි. ඔව් වොයිස් කට් දීලා තියෙනවා. දීලා තියෙනවා. සුළුවක් දෙන්න බැරි වෙනවා සර්. මේ මිනිස්සු කියන්නේ ඒක කලින් අපි පිළිපින නෑ. සාන්තයි පුළුවන් නම් ඔක්කොම සාධාරණ කරනවා. දරුපතියත් එක්ක යවන්න බාරි. කොහොම කරන්නත් ඕනේ. මෙයාට නම් ඕනේ. යාර කොල්ලේ ඕනේ. මාළු කන්නවා කොහොම හරි කීයට හරි වෙනස දුරනවා. එන අයියේ ටික තියන්නේ. ආසයි දුදුරන කොල්ලි කන්න. ආසයිනේ. අරගෙන මයන් කොහොම හරි. මොනවා හරි ගන්න බලමු පොඩ්ඩක් හරි දෙන්න. සුප්‍රි බඩු දෙවන්නේ මාම. යා. අවසාන උරු දෙකනේ. ඉවරයි. මේකත් තවනේ අල්ල ගන්න. මාමඩත් කොරලියක් හම්බෙලා. යා. කොරලි නම් කිරිබ්බන් ආර තමයි. ලොකුදර එහාටේ තියෙන්නේ දැන්. මේ ලබ්බක් කියනවා. මහන්. පොඩි කී දෙනාද පුතේ? යා ඔපරේෂන් එකක් කරා. මේ කාගේද? කෙනෙක් පොත් ගන්න නෑ. අලුත් මාළු තන්තරක් තියෙන බිරු දෙනෙක්. ගිරි දෙන එක කොරේ තමයි. ඒක අම්මට ඒක හදියන්නේ මොකද පිළිකාවක්ද? ඒක පිළිකාවක් කියලා තමයි අපිට හරියට තේරෙන්නේ නෑ. යවන්න ඕනේ මේ. අයිත් එක මගේ ඇදී. කරාබි. ඕක කරාබි තියවන්න ඕනේ සිද්ධිය හොයන්න. මට වෙනම කියන්න. දැන් සාන්ත ඒ වගේ මාළු එකවත් මොකද කරන්නේ ගන්නවද? ඒ වගේ මාළු ඩ්‍රීවරයක් ගෙනව ගන්නවද? ඒ ගන්න නැති මොකද දන්නවද? ඔව්. අපි අපිට කන්නේ නැහැනේ දැන්. ඔව්. පාරිභෝගිකයට තව කෙනෙක් කනවට ඒකට හරි නෑ ඒක. නෑ නෑ නෑ. දෙඩක් කියලා දන්නවනේ. පේනෝනේ. එහෙම කරන්න. ඔච්චර අලෝදරේ තිබුණත් දරාවි කුමන්නේ නැහැ මෙතන. මිනිස්සු ගේනවා මාළු අල්ලන කට්ටිය ගේනවා. ගේම ගහගන්න. දෙන්න. බා ඒක වෙන්න නැතු. channel එකට දාන්න. දාන්න ඕනේ අතෝ බෑ channel එකට. නැත්නම් ඕ මාළු ඉන්නවද දන්නේ නැහැ. ඔක් ගෙනියන්නේ වැඩකුත් නැහැ බා විශ්වල දාපන්. ඕ දෙන්න එපා. කාටවත් දෙන්නේ මේ බල්ලට කියන්නේ බල්ලෙක් කියනවා. ඔක දාන්නකෝ යාලට. බලමු මොකද ලෙඩේ හොරන්න. මේක මරන. නරකම නැහැ. නැත්නම් අතෙන්ට දාන්නකෝ. නැරෙන්නේ නැහැ ඔක. ඕක දාන්න එපා. යනවා අපා. යනවනම් කමන්නේ. කියක් ආඩේ හොඳයි ගියා. හරි හරි ගියා ගියා. මැරෙන්න ගන්න නෑනේ මාමේ. ගියානේ? ඔව් ගියා. හොඳටම ගියා. මාළු ටික ගත්ත මාමේ නේ. දැන් ඉතින් දෙයියනේ කියලා විකුණ ගන්න තමයි ඕනනේ.
උතුරවල ඕක ඉතින් ඕඩර් තියෙන්නේ. ඕඩර් තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. නෑ. ඕක දෙගෙන අනේවත් තියෙන්නේ. එච්චර. යන්න විතරයි තියෙන්නේ. යන්න විතරයි තියෙන්නේ. කිලෝමීටර් කීයක් විතර මාමේ දවසට? එහෙම යන්නේ අපි ලෑලි තියෙනවා. ලෑල්ලක් තියෙනවා කිලෝමීටර් 2ක වගේ දුර තියෙනවා මෙතන. දුර යන්නේ. මල්ටි ඉවර එතනින්. ඔව්. එහෙනම් හොඳයි මාමේ එහෙනම්. හොඳයි. එහෙනම් අපි යමු. ආයි හම්බෙමු. හම්බ. මාමත් යන්න හදයි. ඔන්න මාමේ ටිපරයක් එනවා. බලාගෙන යන්න ඕන මාමේ පාරේ. දැලටම පාගන ඕනේ. අද ඉස්සු මුදලාලට පාඩුවේ නේ. පාඩුවේ හොඳට පාඩු. අරු අල්ලන්නේ නැහැ නේ. අරු. ඉස්සු නැහැ රු ඇවේ. නෑ අරු අල්ලන්නේ නැහැ. දෙනෝගේම කොහොමද එයා ගහන්නේ? දෙනෝසොත් එක. ඔච්චරයි තියෙන්නේ නේ. එච්චරයි කියන ඕ. අන්තිම දුර වල. කිලෝ දෙකක්? දෙකුත් නැද්ද කොහෙද? සිමෙන්ති ටිකක් අත් හම්බ වෙනවනේ සිමෙන්ති කොටයක් විතර මෙහෙම ගහන්න නේද මේ ඉඳ ගන්න එකක් ඉඳ ගන්න එකක් හදා ගන්න මං කිව්වේ ඒකට අමාරු නේද මම ඉඳගෙන ඉන්න ඕනෙත් නෑ ඩෑනි කැල්ලක් නැතුව මං කිව්වේ සිමෙන්ති කොටය මොකද නැන්ද මේ ඉලපතද? ඉලපතනේ. ඉලපත නෙමෙයි කෝටු වලින් හදලා තියෙන්නේ නේ. කෝටුපතනේ. මේ ඉදලා ගෙනත් තිබ්බන් දියන්න අරින්නේ නැහැ. ගෙනියන්න. හා ඒකින්ද මේක හදාගත්තේ? අපේ තොටුපළේ ඉන්න හොඳ හොරු. ඇයි ඉදලා ගෙනාව ඒක ගෙනිච්චා මේ එකක් හදලා දෙන ඒක ගෙනිච්චා ඊට පස්සේ ටිකක් ගෙනත් තුන ඒක අරන් ගියා ඒක මේක නම් තියෙනවා හැබැයි බඩු ටික යනකොට නැන්ද අරගෙන යන්නේ ගෙදර ඔක්කොම? ඔව් කොහම අරන් යන්නේ. මේ කොහොම ගෙනියන්නේ නැන්ද? මම බෑග් දෙකක දාගන්නවා. මම දෙකක දාගන්නවා අරය. දෙකක දාගන්නවා. ගෙනියන්න. දරේ තියා ගන්න යනවා උදේට ගේන එක ජීවත් වෙන්න නේ නැන්දේ? ඔව් ඉතින් ජීවත් වෙන්න මොනවා හරි කරන්න කෑ කිව්න්නේ. නිකන් හම්බෙන්නේ නැහැ නේ ඊගාට. මේක හරියන්නේ අර ගරිය හෙල්ලුණාට පිළිගන්නේ නෑ අර පැත්තට ඉඳගියට කියන්නේ මේ ගල් කොහොමද තිබුණේ නැන්දේ ඕක? මෙතන දෙවෙන වෙන මේ හැබැයි නැන්දේ ඔහම අඩමාණට තිබුණොත් වාඩි වෙන කට්ටිය වැටෙයි. මේක හරියන්නේ වැටෙනවා දෙල්ලෙනවා මේ ගලනේ. අර ගල ගන්න. එහෙනම් සාන්තයි මේ අද වීඩියෝ එක ටිකක් දික්කුණා. අපි ඉවර කරන්න කියලා බැලුවේ ඉතින් මේ එහෙමද? ඔව් කිරිබ්බන් ආර ඔරුතොට පොලෙන් ඉතින් ආයි නැවත හම්බෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්න කියලා හැදුවේ. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි දැක්කු සහයෝගයට හැමදෙනාටම අයියේ හොඳයි. ඔව් ඉතින් ඕගොල්ලොන්ටත් අලුත් ඔයාගේ නම්බරේ තියෙනවද? ඔව් නම්බරේ තියෙනවා අයියේ. ඔයා සම්බන්ධ කරගෙන කතා කරමු. අපි අර වැඩේ කරමුනේ. හොඳ වැඩසටහනක්. ඕගොල්ලන්ට හොඳ වැඩසටහනක් කිරිබ්බන් ආර වැවේ සාන්තයිලත් එක්ක මේ වැවේ ගිහිල්ලා ලස්සන තැන් බලලා ඉතින් මේ වැවේ ඉතිහාසෙත් එක්ක මේකේ තියෙන අඩුපාඩු හොඳ නරක හැමදේම සාන්තයිලා ප්‍රායෝගිකව දන්නවා. ඉතින් මේකේ අත්දැකීම් තියෙන මිනිස්සු ඉතින් Island Fishing YouTube නාලිකාවත් අලුත් Island Fishing YouTube නාලිකාවත් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අපි සමුගන්නම් මේ හිත හොඳ දීවර මහතුරුන්ගේ තොටුපළෙන් ඉතින් කිරිබ්බන් ආර වැව හැමදේම පරිස්සමකින් ඉන්න. ජය වේවා.